හොඳයි තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාට. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2017 දෙසැම්බර් මාසයේ පැවැත් වූ බුද්ධ ධර්මයේ ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ කොටසට පිළිතුරු සාකච්ඡා කරන්න. අපි බලමු පළවෙනියට අහලා තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා. 1. මහණෙනි ඔබට දැන් මවක නැත පියෙකු නැත. එහෙයින් මෙබඳු අවස්ථාවකදී එකිනෙකා ඔවුනොවුන්ට උපකාරීව සහයෝගයෙන් ක්‍රියා කළ යුතුය. බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළේ උදරාබාධිතව පෙළුණු භික්ෂුවක් මුල් කරගෙන. 2. බුදුරජාණන් වහන්සේටද ධර්මයටද සංඝරත්නයටද අගුණ කියමින් හා ගුණ කියමින් පැමිණි පරිබ්‍රාජකයා හා අන්තේවාසිකයා පිළිවෙලින් කවරහුද? එතකොට ඒ විදිහට බුදුරජාණන් වහන්සේගේ ගුණ කියමින් පැමිණි පරිබ්‍රාජකයා තමයි සුප්පිය. එතකොට ධර්මරත්නයට අගුණ කියමින් පැමිණියේ අගුණ කියමින් පැමිණියේ සුප්පිය. එතකොට ගුණ කියමින් පැමිණියේ බ්‍රහ්මදත්ත. ওই විදිහට පිළිවෙලින් අපි පිළිතුරු තෝරගන්න ඕනේ. ඒ වගේම ප්‍රශ්න පත්‍රات ඔබ අතේ තියෙන්න ඕනේ අපි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන අවස්ථාවවලදී. ඊළඟට 2 බුදුරජාණන් වහන්සේට ඊළඟට 3 බුදුරජාණන් වහන්සේ 10 වන වස් කාලය ගත කළේ පාරිලෙය්‍ය වනයේහි. 4 උස්හටින් කතා කළහොත් බුදුරජාණන් වහන්සේ තම අසපුවට වැඩම නොකරාවියයි සිතා තම සිසුන් නිශ්ශබ්ද කරනු ලැබුවේ පොට්ටපාද පිරිවැජ්ජයා විසින්. 5 බුදුරජාණන් වහන්සේ විසින් රෝග වැළඳීමට හේතු 8ක් දේශනා කළේ කිනම් භික්ෂුන් වහන්සේ අරබයාද. ගිරිමානන්ද හිමියන් අමතලා තමයි මේ විදියට දේශනා කරේ. ඒ ගමන් ගිරිමානන්ද සූත්‍රයක් දේශනා කරලා තියෙනවා. ඊළඟට 6 වෙනි ප්‍රශ්නේ සත්හට වන බව දුකට වේදානන් යන ලෝ වැඩ සංගරා කවිපදයට අනුව බුදුරජාණන් වහන්සේ සසර දුකට ප්‍රතිකාර කරන උතුම් වෛද්‍යවරයෙක් වන සේක කියන පිළිතුර තමයි බුදුරජාණන් වහන්සේ ගැන සත්හට වන බව දුකට වේදානන් කියන එකේ තේරුම. ඊළඟට 7 සැරියුත් මහරහතන් වහන්සේ බුදුසසුනේහි පැවිදි වීමට පෙර පැවිදිව සිටියේ සංජය කියන පිරිවැජ්ජියා සමීපයේ. ඊළඟට 8 වෙනි ප්‍රශ්නේ බෝසතාණන් වහන්සේ දාන පරමත්ත පාරමිතාව පූර්ණේ කළ බව හෙළිවන ජාතක කතාව තමයි සස ජාතකය. ඊළඟට අපි බලමු 9 වෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. 9 වෙනි ප්‍රශ්نين අහන්නේ තමා විසින්ම පිළිපැද ඇස්පනා අපිට මෙලෝදීම ප්‍රතිඵල දැකගත හැකි බැවින් ධර්මයට අපි කියනවා සම්දිට්ඨිකයි කියලා. ධර්මයේ ගුණයක්. ත්‍රිවිධ රත්නයේ පිළිබඳ කරුණු දැන ඇති කරගන්නා පැහැදීමට කියනවා අවෙච්ච ප්‍රසාදේ කියලා. ඊළඟට 11 තෙරුවන් ගුණ කීයද? තෙරුවන් ගුණ 24යි. බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නත්‍රයේ ගුණ ඔක්කොම එකට එකතු කරාම 24ක් එනවා. ඊළඟට 12 සිතෙහි කයෙහි නිදිමත ගතිය උදාසීනකම් පවතිනම් පාඩම් කළ දේ මතකයට නොවේ. ඒ නිදිමත බව හා උදාසීනකම හැඳින්වෙන්නේ අපි තීන මිද්ද කියලා. සමත භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵලයක් නොවන්නේ ත්‍රිලක්ෂණයට අනුව ලෝකයේ දෙස බැලීමයි. ඊළඟට 14 වෙනි ප්‍රශ්නේ දුස්සීලව නොසන්සුන් සිත් ඇතිව අවුරුදු 100ක් ජීවත් වීමට වඩා සිල්වත්ව සංසුන් සිත් ඇතිව එක් දවසක් ජීවත් වීම ශ්‍රේෂ්ඨය. මෙම අදහස ඇතුළත් ධම්මපද ගාථාවේ මුල් පද දෙපදය වන්නේ යෝචේ වස්ස සතන් ජීවේ දුස්සීලෝ අසමාහිතෝ යන්නයි. ඔයගලන් සාමාන්‍යයෙන් මේ ධම්මපද ගාථා වලින් ප්‍රශ්න ඇහුවාම අපි සාමාන්‍ය දැනීමක් තියෙනවා නම් පාලි පිළිබඳව අපිට පිළිතුර සොයා ගන්නත් පුළුවන් දරුවනේ. ඊළඟට 18 ප්‍රතිසන්දිය ලබා දීමට ඉවහල් වන කර්මය වන්නේ ජනක කර්මයයි. දුගී පවුලක උපත ලැබූ ඉහළ මට්ටමේ රූප ස්වභාවයේ හේතුවෙන් වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමට අවස්ථාව උදා විය හැක්කේ උපදි සම්පත්තිය නිසා. ඊළඟට 17 වෙනි ප්‍රශ්නේ පුද්ගලයාගේ චින්තනය හා විමර්ශනය පිළිබඳ අයිතියක් නිදහසක් අගය කරමින් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කේසපුත්ත ගම්වාසීන්ට කාලාම සූත්‍රයේ. චුල්ලකම්ම විභංග සූත්‍රයේ දැක්වෙන පරිදි අන් සැපතට ඊර්ෂ්‍යා කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය වන්නේ අල්පේ ශාක්‍යව ඉපදීම. ඊළඟට නැවත සසරට එකතු නොවීම නිසා උපතක් සිදු නොවේ යන්න සඳහන් වන පටිලෝම පටිච්ච සමුප්පාදයේ ඉගැන්වීම් වන්නේ භව නිරෝධා ජාති නිරෝධෝ. එතකොට භවයේ නිරුද්ධ වෙනකොට භවයේ නැති වෙනකොට ඉපදීම නැත්තම් ජාතියත් නිරුද්ධ වෙනවා කියන අදහස. ඊළඟට පංචස්කන්ධය කියලා කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥානය කියන පහ. ස්කන්ධ ධර්ම පහ පංචස්කන්ධය. ඊළඟට අපි බලමු ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියලා.
ඊළඟට ඕගොල්ලන්ට 21 වෙනි ප්‍රශ්නේ විදියට අහලා තිනවා විභව තණ්හාව යනුවෙන් හැඳින්වෙන්නේ මෙලෝ වශයෙන් හැකිතාක් සැප විඳීමට ඇති ආශාවයි. 22 අකුසලයද අකුසල මූලයේද කුසලයේද කුසල මූලයේද අකුසලයේද අකුසල විපාකයේද කුසලයේද කුසල විපාකයේද දැන දැක ගන්නා ඥානය අරියට මගේ හඳුන්වන්නේ සම්මා දිට්ඨිය කියලා. ත්‍රිශික්ෂාවේ සීල ශික්ෂාවට අයත් නොවන මාර්ගාංගය වන්නේ සම්මා වායාම. සත්වයන්ගේ විසුද්ධිය පිළිබඳ ශෝකයේ වැළපීම් වලින් තොරවීම හා දුක්ඛ දෝමනස්යන්ගෙන් මිදීම පිළිබඳ මෙන්ම නිවන් අවබෝධය පිණිස එකම මඟ ලෙස බුදුදහමේ හැඳින්වෙන්නේ සතර සතිපට්ඨානය. රාජ්‍ය පාලකයෙකු තම ජනතාවගේ දියුණුව හා සතුට දැක අවංකවම ඒ ගැන සතුටු වීමේ හැකියාවට කියනවා මුදිතාව කියලා. අනුන්ගේ යහපත හා දියුණුව පිළිබඳ කටයුතු කිරීම අර්ථචර්යාවයි. ඊළඟට අපි බලමු 27 වෙනි ප්‍රශ්නේ. පාලකයෙකු පසිඳුරන් පිනවීමට දවසේ වැඩි කාලයක් ගත නොකොට පාලිතයන් හා රට වෙනුවෙන් කළ යුතු යුතුයකම් දසරාජ ධර්මවල හැඳින්වෙන්නේ තපස කියලා. ඊළඟට 28 රටවැසියන් වශයෙන් ගෙවිය යුතු බදු මුදල් බුදුදහමේ හඳුන්වන්නේ රාජබලී කියලා. ඊළඟට 29 ධාර්මිකව උපයා සපයාගත් ධනයක් ඇතැයි සිතා යමෙක් සතුටටපත් වෙනවා නම් ඒකට අපි කියනවා අත්ති සුඛය කියලා. 30 භික්ෂුන් වහන්සේලාට උගන්වා ඇති පරිදි උන්වහන්සේලා දන් වැළඳිය යුත්තේ පිළිවෙත් පිරීමට උපකාරයක් වනු පිණිස. ඊළඟට 31 බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන පරිදි නැගිට ගැනීමටවත් බැරි තරමට කෑමගෙන එහිම පෙරලී සිටින්නාට කියන්නේ තත්තා වට්ටක කියලා. ඊළඟට අපි බලමු 32 වෙනි ප්‍රශ්නේ. දෙවන ධර්ම සංගායනාව සඳහා මූලිකත්වයේ ගැන ක්‍රියා කළේ සබ්බකාමී මහරහතන් වහන්සේ. ඊළඟට 33 ඒ ධර්මයේ කොටස් මුඛ පරම්පරාවේ රැගෙන ඉදිරියට ගෙන ඒම සඳහා බානක පරම්පරාවලට බාර දුනි. ඒ අනුව මජ්ක්‍ධිම නිකාය බාර දෙනු ලැබුවේ සරියුත් තෙරුන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට. ඊළඟ ප්‍රශ්නේ 34 මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ විසින් සම්පාදනය කොට අභිධර්ම පිටකයට එක් කරනු ලැබුවේ කතාවත් උපකරණය. ඊළඟට 35 මහින්දාගමනයේ ප්‍රතිඵලයක් වශයෙන් සැලකිය හැකි කරුණක් නොවන්නේ රාජ්‍ය පාලනයේ භික්ෂූන් යත්තට ගැනීම. මේ උත්තර බලනකොටම අපිට තේරෙනවා මේ දීලා තියෙන සමහර පිළිතුරු සාවද්‍යයි කියලා. එතකොට ඊළඟට 36 මාගේ මේ ව්‍යායාමයේ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස මිස කිසි කලෙකත් රජසැප පිණිස නොවන්නේය. මේ සටන් පාටේ පෙරදරි කරගෙන කටයුතු කළ පාලකයා ඔබ දන්නවා දුටුගැමුණු මහ රජතුමා. 550 ජාතක පොත් වහන්සේ ලියවුනේ කුරුණෑගල යුගයේදී. අනාබද්ධ බුද්ධ ප්‍රතිමාවක නිදසුනක් වන්නේ තොළුවිල බුද්ධ ප්‍රතිමාව, ඒ වගේම මාලිගාවිල බුද්ධ ප්‍රතිමාව. එතකොට මේ දෙකම ඔයගලන්ට නිවැරදි පිළිතුරු විදිහට ගන්න පුළුවන්. ඒකත් එක වාසියක් වෙලා තිනවා මේ 2017 අවුරුද්දේ මේ පිළිතුරු දෙකම නිවැරදි පිළිතුරු. ඊළඟට 39 ආමලාකාර දාගැබක ගර්භයේ ස්වරූපය අනුව ඒකට අපි කියන්නේ ආමලාකාර කියලා කියන්නේ නෙල්ලි ගෙඩියක හැඩය. ඊළඟට 40 වෙනි ප්‍රශ්නේ අවසාන ප්‍රශ්නේ සම්බුදු සසුන බේරා ගැනීමට තවත් 25 වතාවක් මේ දඹදිව ඉපදේවා යන ප්‍රාර්ථනාව කළේ ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමා. ඉතින් දරුවනේ මේ විදිහට තමයි ඔබේ ප්‍රශ්න පත්‍රයේ පෙළ ගැස්සිලා තියෙන්නේ 2017 අවුරුද්දේ. ඉතින් අපි තවත් දවසක තවත් වර්ෂයක බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් අරන් එනකම් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.